පළවෙනිම දේ රිසර්ච් එක මොකක්ද? අපි රිසර්ච් ටොපික් එකක් තෝරගන්න ඕනි. හරිද? රිසර්ච් ටොපික් එකක් තෝරගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය සහ මම යූස් කරපු ක්‍රමය තමයි මම ඉන්ටර්න්ෂිප් කියපු කම්පැනි එකේ තියෙන මොකක් හරි ප්‍රොබ්ලම් එකකට සොලියුෂන් එකක් මගේ රිසර්ච් එක through මම දෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන් කැමති මොකක් හරි ඉන්ට්‍රස්ට් ඒරියා එක ඒගොල්ලෝගේ රිසර්ච් පේපර්ස් වල තියෙනවා recommendation and future activity කියලා පාර්ට් එකක් රිසර්ච් පේපර් එක අන්තිමට. අන්න ඒකේ කෙනෙක් කරගෙන ආපු රිසර්ච් එක තවදුරටත් කරලා නැති කොටසක් ඔයගොල්ලන්ට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඕගොල්ලෝ කැමති ඉන්ට්‍රස්ට් ඒරියා එකක් තියෙනවා නම් ඒ ඒරියා එක ගැන රිසර්ච් පේපර්ස් කියවලා ඒ රිසර්ච් පේපර්ස් වල රිසර්ච් ගැප් එක හොයා ගන්නවා. රිසර්ච් ගැප් එක කියලා කියන්නේ මෙන්න මෙහෙම. ඔන්න රිසර්ච් එකක් තියෙනවා ඒක වෙන රටක කරලා තියෙනවා. නමුත් ලංකාවේ තාම ඒක කවුරුත් කරලා නැහැ. අන්න එහෙනම් ඔයාලා ලංකාවේ ක්ලයිමේට් එක යටතේ එන්වයරන්මන්ට් එක යටතේ රිසර්ච් එක කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට හම්බ වෙනවා රිසර්ච් පේපර්ස් කිහිපයක් පොසිටිව් සහ නෙගටිව් කියන දෙකම කතා කරලා තියෙනවා. ඒක හරිම පරස්පර විරෝධී අදහස් තියෙනවා. එහෙනම් ඔයා මොකද කරන්නේ? ඔයාගේ රිසර්ච් එක through ඔයා මේකට හරිම සොලියුෂන් එකක් හොයා ගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොපියුලේෂන් ගැප් එක. ඒ කියන්නේ ඒ කලින් රිසර්ච් එකක් මේ සම්බන්ධව කරලා තිබ්බට මෙන්න මේ ඒජ් ගෲප් එකට මෙන්න මේ පොපියුලේෂන් එකට මෙච්චර වයස් සීමාවේ අයට මේක කරලා නැහැ. සමහර වෙලාවට මේල් අයට කරලා තිනවා ෆීමේල් අයට කරලා නැහැ. ඔයාලට පුළුවන් එහෙනම් ඒක එහෙම කරලා බලන්න. ඒ වගේම තව ගැප් එකක් තියෙනවා. ඒ තමයි ප්‍රැක්ටිකල් ගැප් එක. මම හිතන්නේ මේක තමයි ගොඩක්ම වැලියබල් ගැප් එක. සමහර රිසර්ච් තියෙනවා ඒවා කොච්චර ලැබ් එකකින් ටෙස්ට් කරාට ප්‍රැක්ටිකලි ෆීල්ඩ් එකට ගිහිල්ලා කරලා බලලා රිසල්ට්ස් අරගෙන නැහැ. මේ විදිහටත් ඔයගොල්ලන්ට රිසර්ච් ටොපික් ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඔයගොල්ලන්ගේ සුපර්වයිසර්ස්ලා ඔයගොල්ලන්ට රිසර්ච් ටොපික් දෙනවා. මේ මොන ක්‍රමය ඔයා යූස් කරත් ඔයා ඔයාගේ රිසර්ච් ටොපික් එක ගැන හොඳ අවබෝධයක් තියාගෙන හොඳ නොලෙජ් එකක් තියාගෙන ඔයා ගිහිල්ලා ඔයාගේ ලෙක්චර් කෙනෙක් ඔයාගේ සුපර්වයිසර්ව මීට් වෙලා ඔයගොල්ලන්ට තියෙන අයිඩියා එක කියන්න. අන්න ඊට පස්සේ ඒගොල්ලෝ ඔයාලට නැරෝ ඩවුන් කරලා දෙනවා ඔයාගේ රිසර්ච් එක. මොකද්ද නැරෝ ඩවුන් කියලා කියන්නේ? ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා රිසර්ච් එක තෝරගන්නවා කියලා මුළු ලෝකෙටම එහෙම නැත්නම් මුළු ලංකාවටම ඩේටා කලෙක්ට් කරනවා. මුත් ඔයාගේ අන්ඩර් ග්‍රැජුවේට් පීරියඩ් එක through මාස 6ක් තුල ඔයගොල්ලෝට ඒක කරගන්න බෑ. සමහර වෙලාවට සමහර රිසර්ච් තියනවා පුළුවන්. සමහර ඒවා කරගන්න බෑ. ඩේටා කලෙක්ට් කරන්න ලොකු වැඩ කොටසක් තියෙන. එච්චර ගොඩක් බදා ගන්න එපා. එතකොට ලෙක්චර්ස්ලා ඔයගොල්ලෝට කියනවා හරි ඕකේ. ඔයාලට මෙච්චර දුර යන්න බෑ. නමුත් මෙන්න මේ වගේ එහෙකට අපි නරෝ ඩවුන් කරමු. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ඒක ලෙක්චර්ස්ලත් එක්ක කතා කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ රිසර්ච් එක නරෝ ඩවුන් කරගන්න. හරි. ඔයාලට එහෙම සපෝට් ගන්න බැරි නම් මම කියලා දෙන්නම් තනියම රිසර්ච් ටොපික් එකක් නැරෝ ඩවුන් කරන්න. හරි. හැමෝටම තේරෙන්න ඕන හන්ද මම ගන්නම් පොදු අපි හැමෝටම තේරෙන විදිහේ ටොපික් එකක් මගේ ඒරියා එක ගැන නැතුව මම මේ පොදුවේ ගන්නේ තමයි. ඔන්න මම රිසර්ච් එකක් කරන්න යනවා. මිනිස්සුන්ගේ මෙන්ටල් හෙල්ත් එකට බලපාන සාධක තමයි මගේ රිසර්ච් එකේ මාතෘකාව වෙන්නේ. What affects people's mental health? මේක ඔයාලට තේරෙන ලොකු මාතෘකාවක්. මේක ගැන රිසර්ච් එකක් කරනවා කියන එක ඩේටා එකතු කරනවා කියන එක ඉම්පොසිබල්. මාස 6ක් තුල අපි අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් විදිහට. එතකොට මම මේක තව ටිකක් නැරෝ ඩවුන් කරනවා. කියන්නේ මේක තව ටිකක් මට පුළුවන් විදිහට හදනවා. එහෙනම් ඔන්න මම යනවා what effect teenagers mental health. ඔන්න දැන් අපි අනිත් ඔක්කොම population කපා හරිනවා. ටීනේජ්ලා විතරයි ගන්න. ඇඩල්ට්ස්ලා ඒගොල්ලෝ කවුරුත් නැහැ. හරි එහෙත් ටිකක් ලොකු වැඩි නේද? මොකද අපිට හැම එක විදි වලින් බලපාන්න පුළුවන්. මේක සෝෂල් මීඩියා පැත්තෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝගේ childhood traumas වෙන්න පුළුවන්. මෙහෙම ගොඩක් පැති තියෙනවා mental health වලට. එහෙනම් අපි ඔන්න එකක් තෝරගන්නවා දැනට. ඒ තමයි how does social media affect teenagers self esteem? අන්න ටිකක් හොඳයි. නේ අපිට manageable level එකකට තියෙනවා. හැබැයි social media ගත්තාම කොච්චර දැන් අලුත් ඒවා ඇවිල්ලා තියෙනවද? එහෙම නැත්නම් කොච්චර social medias තියෙනවද? ඔව් ඒකත් ටිකක් අමාරු. දැන් teenagersලා ගත්තත් girlsලා ඉන්නවා, boysලා ඉන්නවා, තව genders තියෙනවා. ඒකත් ටිකක් අමාරුයි. සාමාන්‍යයෙන් හොඳයි කලින්ට වඩා. ඔන්න එහෙනම් අපි යනවා specific population එකකට. උත්තරේ හොයන්න. How does Instagram affect teenage girls eating habit? self esteem එකක් නෙමෙයි. අපි දැන් යනවා eating habits වලට.
මෙන්න මේ විදිහට හරිම ස්පෙસિෆික් විදිහට ඕගොල්ලන්ගේ රිසර්ච් ටොපික් එක ඔයාලා ක්‍රියේට් කරගන්න පුළුවන්. සමහර වෙලාවට නැරෝ ඩවුන් නෙමෙයි අපිට මේක තව චුට්ටක් බෝඩ් ඒරියා එකකට යන ඒවත් තියෙනවා. ඔයාගේ රිසර්ච් එක පොඩි වැඩි නම් තව ටිකක් වැඩි කරන්න කියලා. අපි බලමු රිසර්ච් එකක් කරද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු ටික මම අන්තිමට ෂෙයා කරනවා. ඒ තමයි ඔයා ඉන්ට්‍රස්ට් ඒරියා එක ඔයාට ඉන්ට්‍රස්ට් ටොපික් එකක් තෝරගන්න ඕනේ. එතකොට ඒක බෝරිං වෙන්නේ නැහැ. එපා වෙන්නේ නැහැ. මොකද ඔයා ඒකට හරිම ඉන්ට්‍රස්ට්. ඒ දේ හොයාගන්න. දෙවෙනි එක තමයි ඔයාගේ බජට් එක ඔයාගේ රිසර්ච් එකත් එක්ක ටැලි වෙනවද කියලා බලන්න. ගොඩාක් වෙලාවට යුනිවර්සිටීස් වලින් සල්ලි හම්බුණාට ලොකු මුදලක් වලට පාස් වෙන්න ඒ නිසා ගොඩාක් ගණන් යන ඒවා කරන්න එපා. ඔයාලට මුදල් හොයාගන්න විදිහක් නැත්තම්. හැබැයි ඉන්ට්‍රස්ට් is matter. ඔයාට අවශ්‍යතාවය තියෙනවා ඔයාගෙට කොහෙන් හරි විදිහක් හොයා ගනි. ඒ වගේම ඔයාට සපෝට් කරන්න පුළුවන් ඒ නොලෙජ් එක ගන්න පුළුවන් සුපර්වයිසර්ස්ලා ලෙක්චර්ස්ලා ඔය වටේට ඉන්නවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඔයා තෝරගන්න යන ටොපික් එකට. උදාහරණයකට මගේ රිසර්ච් ටොපික් එකේ මැෂින් එක ක්‍රියේට් කරන එක සම්බන්ධව මගේ සුපර්වයිසර්ට වඩා වෙන සුපර්වයිසර් කෙනෙක් හිටියා. එයා ඒ පැත්තට ස්පෙෂල්. එතකොට එයා ගාවට මාව යොමු කරනවා. අනේ මේ විදිහට හරිය ඔයගොල්ලන්ට ඒ උදව් ගන්න පුළුවන් අය ඉන්නවද ඒ නොලෙජ් එක අවైలබල්ද කියලා බලන්න ඕනි ඔයාගේ රිසර්ච් ටොපික් එකට ඔයා ටොපික් එක කන්ෆර්ම් කරගන්න කලින්. මොකද අපිට සපෝට් කියන එක ගොඩාක් තිබුණොත් ඔයාට හරිම ලේසියෙන් මේ ගමන යන්න පුළුවන්. ඒගොල්ලොත් එක්ක හෙල්ති රිලේෂන්ෂිප් එකක් ප්‍රොෆෙෂනල් විදිහට බිල්ඩ් අප් කරගන්න. ඊළඟ දේ තමයි ඔයාට ලැබිලා තියෙන අන්ඩර්ග්‍රැජුවේට් රිසර්ච් පීරියඩ් එකේ ඒ කාලය තුළ ඔයාට මේක කම්ප්ලීට් කරන්න පුළුවන්. ඒකට තමයි මම කියලා දුන්නේ නැරෝ ඩවුන් කරන්න ඕනේ කියලා. ඉතින් රිසර්ච් පේපර්ස් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙන්න මේ පේන සයිට්ස් වලින් ගිහිල්ලා. ඉතින් මට රෙකමෙන්ඩ් කරන්න මම යූස් කරලා තියෙන ResearchGate, PubMed සහ Google Scholar කියන තුන විතරයි. අනිත් ඒවා මම යූස් කරලා නැහැ ලොකුවටම. ඒ නිසා ඔයගොල්ලෝ බලන්න try කරලා ඔයගොල්ලොන්ට comfortable websites use කරලා research papers download කරගන්න. හරි ඔයගොල්ලෝ මේකට අලුත්ම කෙනෙක් නම් මෙන්න මෙහෙම තමයි Google Scholar එක පේන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොන්ට ඔයාගේ research area එකට ඕන නම් ගහලා මෙතන මම නිකන් නම් දෙකක් විතරයි ගහන්නේ. ඔයාට keywords එක්ක ඔයාට ඕනි specific area එකට අදාළ name එක ගෙවුවම මෙන්න මේ විදිහට අපිට plenty of research papers suggest වෙනවා. ඊට පස්සේ මෙතන options තියෙනවා මොන year range එකේද ඔයාට ඕනි. සාමාන්‍යයෙන් අපි ගන්නේ පහුගිය අවුරුදු 5 වගේ ළඟ අවුරුදු වල research papers තමයි ගොඩක් වෙලාවට refer කරන්නේ. ඉතින් මේ විදිහට අපි scroll කරාම ඔයාලට touch කරලා PDF wise මේවා download කරගන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා mail යවලා ඒගොල්ලෝ authorගෙන් request කරන්න ඕනි research papers උත් තියෙනවා. ඒ විදිහට ඔයා research papers download කරලා ඒවා කියවලා refer කරන්න ගන්න ඕනි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා proposal එක හදන විදිහ සහ proposal presentation ගැන හැමදේම. ඉතින් මේ ටික තමයි topics ගැන තියෙන. තව මොන හරි දැනගන්න තියෙනවා නම් පහලින් comment එකක් දාගෙන යන්න. ඒ වගේම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහිල්ලා එන්නම් තවත් වීඩියෝ එකකින්.